අධික හිරු රශ්මියක් සහිත ශ්‍රී ලංකාව වැනි රටක ජීවත් වන අප හිරුවැලියෙන් සම ආරක්ෂා කර ගැනීම සඳහා සන්ක්‍රීම් එකක් භාවිතා කිරීම ඉතාම වැදගත් වෙනවා. හිරුවැලියෙන් නිකුත් වන අහිතකර පාරජම්බෝල කිරණෙන් අපේ සම ආරක්ෂා කර ගැනීම තමයි සන්ක්‍රීම් එකක ප්‍රධාන කාර්යය වන්නේ. සන්ක්‍රීම් එකක් තෝරා ගැනීමේදී අපේ සමේ ස්වභාවය පිළිබඳව අපි සැලකිලිමත් වෙන්න ඕනි. ඔයාට තියෙන ඔයිලි ස්කින් එකක් නම් ගොඩක් ඝන නැති ජෙල් හෝ දියර ගතියෙන් යුතු සැහැල්ලු ක්‍රීම් එකක් තෝරා ගන්න ඕනි. මන් මෙහෙම කියන්න හේතුව තමයි ගොඩක් සන් ක්‍රීම් ටිකක් ඝනට තමයි තියෙන්නේ. ඔයිලි ස්කින් එකක් තියෙන කෙනෙකුගේ මුහුණේ කුරුල්ලෑ නිසා ඇති වුණු කැලැල් තියෙන්න පුළුවන්. ඉතින් ක්‍රීම් එක ඝන වුණාම අර මුහුණේ තියෙන කැලැල් වල සිදුරු වල ක්‍රීම් පිරෙන්න පුළුවන්. එහෙම වුණොත් ආසාදන ඇති වෙනවා. ඒ වගේම කුරුලෑ වැඩි වෙන්නත් පුළුවන්. ඔයාට තියෙන ඩ්‍රයි ස්කින් එකක් නම් ඔයා තෝරගන්න ඕනි සමේ තෙතමනය රඳවා ගන්න සන් ක්‍රීම් එකක්. ටිකක් ඝනකමින් යුතු ඇලෝවේරා අඩංගු ක්‍රීම් එකක් තමයි ඩයි ස්ක්‍රීන් එකක් තියෙන ඔයාට ගැලපෙන්නේ. ඔයාට තියෙන සෙන්සිටිව් ස්කින් එකක් නම් ක්‍රීම් එකක් තෝරා ගැනීමේදී ස්කින් ඩොක්ටර් කෙනෙක්ගෙන් උපදෙස් ලබා ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද සමහර සන් ක්‍රීම් වල ඇති රසායනික ද්‍රව්‍ය නිසා සමේ ආසාදන ඇති වෙන්න පුළුවන්. සම රතු වීම, බිබිලි දැමීම, කැසීම ඇති වෙන්න පුළුවන්. ඒ නිසා සෙන්සිටිව් ස්කින් එකක් තියෙන අය ක්‍රීම් තෝරා ගැනීමේදී ස්කින් ඩොක්ටර් කෙනෙකුගේ උපදෙස් ලබා ගැනීම වැදගත් වෙනවා. සන් ක්‍රීම් එකක් තෝරා ගැනීමේදී අපි බලන්න ඕනි ක්‍රීම් එකේ SPF අගය. SPF අගය කියලා කියන්නේ ක්‍රීම් එකෙන් අපේ සම ආරක්ෂා කරන ප්‍රමාණය. SPF අගය 30ට වැඩි ක්‍රීම් එකක් තමයි පාවිච්චි කරන්න ඕනි. සාමාන්‍යයෙන් අපි එළියට යන්න විනාඩි 20කට විතර කලින් තමයි සන් ක්‍රීම් එකක් ඇප්ලයි කරන්න ඕනි. ඒ වගේම පැය දෙකෙන් දෙකටවත් නැවත නැවත ක්‍රීම් එක ඇප්ලයි කරන්න ඕනි. අපි දැන් බලමු සන් ක්‍රීම් එකක් මුහුණට ඇප්ලයි කරගන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයාගේ ෆේස් වොෂ් එක යූස් කරලා මූණ හොඳට වොෂ් කරගන්න ඕනි. ඊට පස්සේ ඔයා ගන්න ඩේ ක්‍රීම් එක හරි සීරම් එක හරි මූණට හොඳට ඇප්ලයි කරගෙන විනාඩි 10කට විතර පස්සේ තමයි සන් ක්‍රීම් එක ඇප්ලයි කරන්න ඕනි. අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනි සන් ක්‍රීම් එක මුහුණට, බෙල්ලට වගේම අත්වලට, කකුල් වලටත් අවුවට නිරාවරණය වෙන තැන්වලට මේ ක්‍රීම් එක හොඳට ඇප්ලයි කරන්න ඕනි. නැත්නම් මුහුණ විතරක් සන් ක්‍රීම් එක ගාලා වැඩක් නැහැ. ක්‍රීම් එකක් ඇප්ලයි කරලා තිබුණත් හිරුවෙලියෙන් පුළුවන් තරම් කවර් වෙලා ඉන්න උත්සාහ කරන්න. පුළුවන් හැම අවස්ථාවකදීම කුඩයක් භාවිතා කරන්න. SPF වගේ ඉහළ ඉතා හොඳ සන් ක්‍රීම් එකක් භාවිතා කිරීම තුළින් ඔබේ සම හිරුවෙලියෙන් ආරක්ෂා කර ගැනීමේ හැකියාව පවතිනවා. ඉතින් මං හිතනවා අද මගේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. මං ඔයාගෙන් ආදරෙන් ඉල්ලනවා මගේ channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරන්න. ආයෙත් දවසක ඔයාලට වැදගත් වෙන මේ වගේ වීඩියෝ එකක් අරගෙන මං එන්නම්.